ආයිබෝවන් DS ප්‍රොඩක්ට් වලින් ගෙනෙන අලුත්ම මැෂින් එක මේ. වෙනස්කම් කරලා තියෙනවා. මෙතන වෙනස්කම් කරලා තියෙනවා. අලුතෙන් පෑන් එකක් දාලා තියෙනවා. පෑන් එකට ස්විච් එකක් දාලා තියෙනවා. ඩස්ට් එක පිට වෙන්න. මේක වැඩ කරන හැටි පෙන්වන්නම්. මුලින්ම මැෂින් එක බලන්න. කරුංග මෙතනින් දාන තියෙන උඩින් දමලා මෙතන ලිවර් එක අදින්න තියෙන. ලිවර් එක ඇද්දට පස්සේ මෙතනින් කරුංග ටික දැරේට වැටෙන් තියෙනවා. එතන පොර එක තියෙන්නේ. ඊපසු කරුංග ටික දමලා සාමාන්‍ය තප්පර 10ක් 15ක් විතර කරගෙනකොට මෙතන දොර තියෙන දොරේ පේන විදිහට සම්පූර්ණ වහලා තියන්න ඕන. වහලා තිබිලා තප්පර 10ක් 15කින් උස්සන්න ඕන කට්ට දෙක ගානට විතර. ඊට පස්සේ සුද්ධ වෙච්ච පුවක් ගෙඩි ටික අතරින් එළියට පයින්නවා. ඊට පස්සේ ඔක්කොම ටික ආවට පස්සේ තව ටිකක් උඩට මුස්සලා සුද්ධ වෙච්ච ඉවර වෙලා තියෙන ලෙලි ටික ගන්න පුළුවන් එළියට. හිර වෙනවා වගේ වුණොත් අතින් අත ගන්නවා. ඒක පෙන්වන්න වීඩියෝ එකේදී. ඉතින් තමයි එහෙම වෙන්නේ. ඊපස්සේ මෙතනින් තමයි ඩස්ට් එක පිට වෙන්නේ මේ පැත්තෙන්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම පුවක් ටික අරගෙන සාමාන්‍ය පුවක් ගෙඩි 50ක් 60ක් වගේ එකතු වෙන දාන්න ඕනේ. තමලා පෑන් එකේ ස්විච් එක මෙතන තියෙන්නේ. අන්න මැෂින් එක. මැෂින් එක. අන්න පෑන් එකේ ස්විච් එක දැම්මා. ලයිට් එක පත් වෙනවා. ඊට පස්සේ මැෂින් එක දාලා සුද්ධ වෙච්ච ගෙඩි ටික මේක නරක් වෙච්ච ගෙඩිය කැඩනවා. ගොල වෙරිච්ච කැඩනවා. ඒක කැඩනවා. හොඳ පුවක් කරුංග හොඳට වෙලා නම් කොහොමද කරන්නේ? ඉක්මනට සුද්ධ කරන්න පුළුවන්. ඩස්ට් එක අඩු කරලා තියෙන්නේ. ගණන් අඩු කරලා තියෙන්නේ. හරි බොහොම ස්තුතියි.